නේද? එතකොට මුලින්ම වාදනය කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. හරි. එහෙනම් අපි අහලා බලමුනේ. හරි. හරිම ලස්සනයි නේ. ඉතින් අපේ ළමයිට තේරුණාද මේ මොකක්ද වාදනය කරේ කියලා? මොකක්ද කියන්නේ බලන්න. මොකක්ද? හරි. හොඳයි තේරිලා තියෙනවා. අපි නැන්දලා වාදනය කරපු එක අපේ ළමයිට තේරිලා තියෙනවා. එහෙනම් හොඳයි. හොඳ සංනිවේදනයක්. හරි ඉතින් අපේ නැන්දලා ඊළඟට මොකක්ද වාදනය කරන්නේ? දැන් දෙන්න තකට. නැන්ද ඒක කියලා පෙන්නන්නකෝ අපේ ළමයිට අහගෙන. ජෙන්ත කුඳන් ජෙන්ත තකට ජෙන්ත කුඳන්. ini hari amutu වාදනය. හරි අපි බලමුකෝ. ඒකත් හරිය ලස්සන වාදනයක්. ඉතින් මම අපේ නැන්දලා 4 දෙනෙක් ඉන්නේ නැන්දලා 3 දෙනා වාදනය කරන්නේ. එක නැන්ද කෙනෙක් කරේ රබාන අල්ලගෙන ඉන්නේ. ඔය නැත්නම් රබාන ගැස්සෙනවා නේද? හරි. එතකොට මම දැක්ක දැන් මේ රබාන වාදනයේ යන අතරතුර මේ අත් පොඩියක් ගහනවා නේද? අත් දෙක පිටිපස්සට කරලා ගහනවා නේද? අර මඟුල් බිර වාදනය කරනකොට වගේ. නේද? එහෙම දේවලුත් තියෙනවා නේද? හරි. දැන් ඊට පස්සේ තව ඊළඟට මොකක්ද වාදනය කරන්නේ? Taramba tarikita diya pita gemba diya kita bemba tarikita tagiti taramba ඒක හරි ලස්සන අපේ පොඩි ළමයිට ඉගෙන ගන්න පුළුවන් ළමයි ආසයෙන් ගෙම්බන්න නේද නැන්ද ඒක අපි තව ටික පාරක් කියමුකෝ අපේ ළමයිට ඉගෙන ගන්න tagiti taramba tarikita diya pita gemba tarikita tagiti taramba හොඳයි අපි දුවලට එක මතකයිද අපේ බබාලාට මේ වැඩසටහන ඉවර වුණාම අපි මයික් එක දෙනවා කියන්න මතකයෙන් එක